අප්පච්චි මාව ගන්න පොඩ්ඩක් බස් ස්ටෑන්ඩ් එකට එන්න පුළුවන්ද? මේ කතාව පටන් ගත්ත එදා ඔය කිවෙන්න තිබුණ මගේ ජීවිතේ වෙනස් වුණෙත් එදා. මං එයාව අහම්බෙන් හරි දැක්කේ නැත්තම් වෙනද වගේම එදත් මට තව එක සාමාන්‍ය දවසක් වෙන්න තිබුණා. කොහොමද කියන්නේ? එයා හරි ලස්සන ගෑනු ළමයෙක්. එයාව දැක්ක ගමන් මගේ හදවත ගැහෙන සද්දේ මටම ඇහෙනවා වගේ දැනුණා. ඒක මම මීට කලින් විඳලා නැති හරි අමුතු හැඟීමක්. මට හිතුනේම ඒ ආඩම්බරකාර ඇස් මගේම කරගන්න ඕනේ කියලා. අද යාව දකින්න දෙවනි දවස. අදත් කොහොම හරි ඒ මූණ දකින්න පුළුවන් වෙන්න කියලා හිතාගෙනමයි මං ආවේ. මං හිතුවා හරි මං එයාට ඇබ්බැහි වෙලා වගේ. දුර ඉඳන් හරි යාව මෙහෙම දකින්න එක තරම් සතුටක් තිබුණේ නෑ මට. මේ හැම දෙයක්ම අන්තිමේ එකම එක දෙයයි මට හිතුනේ. මට යාව ඕනේ. හැමදාටම. මට දෙයක් අමතක වුණානේ කියන්න. එයාව දැකපු හැම දවසකම එයාගේ අම්මා එයා ළඟින්ම හිටියා. ඉතින් මට හිතුණා මුලින්ම අම්මත් එක්ක කතා කරන්න. එයාගේ දුව ගැන මගේ හිතේ තිබුණ හැඟීම සමහර විට ඒ අම්මටත් දැනෙන්න ඇති. මං එයාට මහා ගොඩක් ආදරය කරනවා කියලා මට දැනුනෙත් එදා. මට වුණේ මුළු ජීවිත කාලෙම එයා එක්ක සතුටින් ඉන්න විතරයි. ඇතින්නල්ලන් නොවෙනවාන මතකේ හිස්තැන් දරයිදිමීම නැතගේ කෙල්මන් මට ඉනිදේන යළියමු වෙනකල් බලයිදිමීම වෙන්නන්නට මේ වගේ අපි ඇයිදුරාවේ මා පෙම්බැඳියේ ප්‍රාණේ යමු වේදෝවායේ අත්පටලන් ගිය පාරේ පිය සටන් ගානේ නුඹ මතක මගේ තව ඉතුරුයි වගේ මගේම වෙලා ලැබෙන තුරා සසර පුරා හැවිතිමීමා හදවත කියනා මේ සන්තාපේ වේදනා අදටුයි නාතරේ ගෙවි ගෙවි නුඹ කොහෙද ඉස්සෙව්වා නෑමන් නෑන්නේ නුඹගෙන් මිදිලා තව එක වාරයක් තුරුලේ නවතින්නට විතරයි මට ඕනා නැති තැන උහුලා ඉන්නට වුණා නොඹට මගේ උණුම තවරා යනු බැරි වුණා තුරුළු වෙලා හිස සිබලා නුඹට do you
නතරේ ගැවි ගැවි නුඹ කොයිදැයි සෙව්වා නෑ මං නෑ යන්නේ නුඹගෙන් මිදිලා තව එක වාරයක් තුරුලේ නවතින්නට විතරයි මට ඕන හදවත කියනා මේ සන්තාපේ වෙතනා මදුටුයි නතරේ ගැවි ගැවි නුඹ කොයිදැයි සෙව්වා නෑ මං නෑ යන්නේ නුඹගෙන් මිදිලා තව එක වාරයක් තුරුලේ නවතින්නට විතරයි මට ඕන මට සමා වෙන්න වසු තව පාරක් ආදරේ කියලා යන්න බැරි වෙනවට මට සමා වෙන්න මා ගොඩක් ආදරේ කළා එක පාටම මේ ලෝකෙ අතරමං කළා තාලා යනකොට මට සමා වෙන්න දෙයක් කියන්නද මේ මගේ අන්තිම තප්පර කීපේ කියලා මං දැනන් හිටියේ නැති වුණා මට අන්තිම මොහොතෙත් මතකෙට ආවේ ඔයා මං ඔයාට ආදරේ වසු මං ආදරේ